Hello, welcome back to my YouTube channel. අද ඉතින් මගේ දවසේ ගෙවෙන හැටි තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. උදේම මම නැගිටලා ලෑස්ති වුණා ජිම් එකට යන්න ඕන නිසා. ඊට පස්සේ තමයි පුතාගේ කෑම ටික ලෑස්ති කරලා ඒ ටික කරගන්නේ. ඉතින් බලන්න අද මම පුතාට මොනවාද එයාගේ ලන්ච් බොක්ස් එකට දාන්න කියලා. අද මම එයාට හැදුවේ banana pancakes. ඒක ලේසි අද පොඩක් වෙලා ගියා. ඒක හදාගන්න ලේසි ඉඳන් එම් පරිපූර්ණ දාසට මම මේක තමයි හදන්නේ. හායි කොහමද ඔයාලට හැමෝම හොඳින් කියලා හිතනවා. ඇත්තටම ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරන් එන්න හම්බුනේ. ලංකාවේ තියෙන එක ප්‍රශ්න හින්දා අතරම කොහෙවත් යන්න හම්බුනේ නැහැ. ඒකින්ද vlogs මොකුත් කරන්න ලැබුණේ නැහැ. ඉතින් මං හිතුවා අද ඩේ vlog එකක් ගෙන කියලා. ඉතින් මං උදේම නැගිටලා මේ හදාන්නේ මේ පුතාගේ breakfast එක. ඔයාලා try කරලා බලන්න. මේක ඇත්තටම හදාගන්න හරිම ලේසි. banana pancakes. මේකට ඕනේ banana, oats, fresh milk, ලුණු ටිකක්, කුරුඳු කුඩු ටිකකුත් තිබ්බොත් හොඳයි. රහයි සුවඳයි දෙකම තියෙනවා. ඉතින් අපේ පුතා කන ප්‍රමාණයට මම ටිකක් හදාගත්තා. ඉතින් ඒ විදිහට තමයි ඒ ටික ලෑස්ති කරගත්තේ. මට එදා වෙන ෆෘට්ස් මොකුත් තිබෙන්නේ නැති නිසා බනාන එකක්ම දැම්මා. ඒ විදිහට යාගේ බොක්ස් එකක් ලෑස්ති කරලා, වෝටර් බොටල් එක ලෑස්ති කරලා ඔක්කොම ටික මේ මම ඉවර කරගත්තට පස්සේ තමයි පුතාව ඇහැරවන්නේ. පුතාව ඇහැරවලා එයාව වොෂ් දාලා ඊට පස්සේ එයාව ලෑස්ති කරනවා ස්කූල් යන්න. ඒ විදිහට එයාව ලෑස්ති කරගෙන අද ඇත්තටම ටිකක් පරක් වුණා. ස්කූල් එකට දාන වෙලාව චුට්ටක් පරක් වුණා. ඉතින් ඔය විදිහට එයාව ලෑස්ති කරගෙන එයාව ස්කූල් එකෙන් දාලා මම එහෙමම ජිම් එකට යනවා. අද මම හිතාගෙන ඉන්නේ මගේ වර්ක්අවුට් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. මම ජිම් එකේ මොකද කරන්නේ කියලා. මොකද මම ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ ගොඩාක් මහත් වුණා. ඊට පස්සේ මේ ඉන්න ගානට එන්න මම වර්ක්අවුට් කරලා ඩයට් එකත් ඒක මම ඉතින් මම පොඩක් ඩයට් එකත් කරා. එහෙම කරලා තමයි අතර මේ ඉන්න ගානට හරි මේ එක හදාගත්තේ. ඉතින් මගේ වර්ක්අවුට් එකත් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. Mommy, what happened? Good morning. Yeah.
gym done. මම gym එකෙන් පස්සේ කෙලින්ම ස්කූල් එකට එනවා පුතාව ගන්න. Bye teacher. Yes. I'm angry with you. Yeah. Come. Sit down. Sit. Mama, put it back. What? Brush it, put. පුතාව ස්කූල් එකෙන් ගෙදර ගෙනල්ලා ඊට පස්සේ ගෙදරත් ඩියුටිස් තියෙනවනේ කරන්න ඒ ටිකත් කරන්න ඕනේනේ මම උදේ යද්දී රෙදි වගේක් හදෙන්න දාලා ගියේ ඉතින් ඒ ටිකත් වේලෙන්න දාලා ඊට පස්සේ කැම ලෑස්ති කරගන්න ඕනේ පුතාට මම කලින් හදලා තිබ්බේ නූඩල්ස් එක ඉතින් එයාටත් ඒක රත් කරලා ඒක ලෑස්ති කරලා අපි දෙන්නම වොෂ් දානවා එකටම වොෂ් දාලා ඊට පස්සේ කන්න ලෑස්ති වෙනවා පුතාගේ කෑම එක ඒ විදිහට ලෑස්ති කරලා දුන්නා. අපේ පුතා ඇත්තට බත් වලට වැඩිය ගොඩක් නූඩල්ස් පැස්ටා වගේ තමයි කන්න ආස. තින්ද ඒ විදිහට යාට ලෑස්ති කරලා දුන්නා. මේ එයාගේ ලන්ච් බොක්ස් එක ඇත්තට මෙයා අද ඔක්කොම ටික කාලා තිබ්බා. ඉතින් එයාට මම දැන් තනියම කන්න පොඩ්ඩ කරලා තියෙන්නේ. එයා කනවා. ඉතින් මමත් අද බත් කනවා කියලා හිතුවා. ඔයාලා හිතන්න එපා මම ජිම් ගිහිල්ලා හොඳ වර්ක්අවුට් එකක් කරලා හොඳ බත් පිඟාන කනවා කියලා. ඇත්තටම මම මේ බත් කන්නේ ගොඩ දවසකින් තමයි. අද මගේ බත් එකේ තියෙනවා පොලොස් තියෙනවා අඟුරු කොළ මැල්ලුම් තියෙනවා චිකන් තියෙනවා ඉසු තියෙනවා මම බිත්තරේකුත් හදාගත්තා. ඉතින් ඒ ටික මම අද ඔක්කොම ටික කෑවා. තමන්නේ උඩ දවසකින් ඉන්නේ බත් කෑවේ. ඒකින්ද ඉතින් හිත හදාගන්න. මං ආසම වෙන එකක් තමයි ඒක. ඉතින් අපි දෙන්න කාලා අපි දෙන්නට අද හවසට තියෙන බර්ත්ඩේ පාටි එකක්. ඒකට යන්න ලෑස්ති වෙන්නත් ඕනේ. ඒකට බර්ත්ඩේ ගර්ල්ට gift එකක් ගන්නත් ඕනේ. ඉතින් අපි gift එකක් ගන්න යනවා. එයාට ඇඳුමක් ගන්නවා කියලා තමයි හිතුවේ. ඉතින් ටවුන් එකට යන්න ඕනේ. ඔක්සෙල් එකෙන් තමයි ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් අපි ඔයාලා දෙන්න මාත් කියන්න මම මොකද ගන්න gift එක කියලා බලමු. Finish? Good job, Jason. Slowly. Come here. Sudu Buddha. අපි දැන් ඇවිල්ලා ඉන්න ඔක්සෙල් එකට. ඇත්තටම වෙන්න අපේ ටවුන් එකේ අපිට ලස්සන මොන හරි ඇඳුම් ගන්න තියෙනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ ඔක්සෙල් එක තමයි. ඒකේ ලස්සන ඇඳුම් තියෙනවා. ඉතින් බර්ත්ඩේ ගර්ල්ට දෙන්න ලස්සන ෆ්‍රොක් එකකුත් හම්බුණා. ඒකත් අරගෙන පොඩක් කිල්ස් එකටත් ගියා. ගෙදරට ඕන කරන බඩු වගේක් තිබ්බා ඒ ටික ගන්න. එන්න පුතේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා එයාගේ gift එක රැප් කරා. මේ ෆ්‍රොක් එක තමයි බර්ත්ඩේ ගර්ල්ට ගත්තේ. හරිම ලස්සනයි. ඉතින් ඒකත් රැප් කරගෙන අපි දෙන්න ලෑස්ති වුණා පාටි එකට යන්න. Happy birthday? Yes. What birthday, Maria? Maria, happy birthday.
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දෙන්න පාටි එකට යන්න ලෑස්ති වුණේ. මම black short frock එකක් ඇන්දේ. මේ බෑග් එකට මම හරිම ආසයි. ඒකත් මම ඔක්සෙල් එකෙන් තමයි ගත්තේ. ඉතින් මම පුතාටත් මැච් කරලා මගේ කලයකටම outfit එක දැම්මට එයාට ඒක රස්නේ වැඩි කියලා හිතුණා. මොකද මේ දවස්වල හරිම රස්නේනේ. එයාට සැහැල්ලු වෙන විදිහට white t-shirt එකක් මම ආයෙ මාරු කරා. අපිට රස්නේ උනාට black color එකට ආසින් අපි කොමාරි ඇඳගෙන ඉන්නවනේ. පොඩි අයට ඒ උනාට අමාරුයිනේ. ඒකින්ද මම එයාට white color t-shirt එකක් දැම්මා. ඉතින් ඒ විදිහට ලෑස්ති වෙලා අපි දෙන්න පාටි එකට යන්න පිටත් වුණා. ඇතිව පෙන්නු. Happy birthday to you. Sundarai birthday ka dawasa wage. Happy birthday dear Indra. Happy birthday to you. Kela. ඉතින් මේ තමයි බර්ත්ඩේ ගර්ල් අපේ නිම්තරා නංගි. එයාගේ බර්ත්ඩේ පාටි එක තමයි තිබ්බේ. ඉතින් අපි කේක් කපලා ඊට පස්සේ ඉතින් දන්නේ නැද්ද අපි සින්දු කියලා ඩාන්ස් කරලා හරිම ලස්සනට ඒ දවස ගෙවුණා. ඉතින් ওই විදිහට තමයි එයාගේ බර්ත්ඩේ පාටි එක තිබ්බේ. Keke lu na. Ane harma pala diye namokan tapi hasilnya itu kotak kan? Keke kapan lagi dah ini? Nanti graduate Ayah. Happy birthday. Happy birthday. හිත ආදරේ සොයා යනවද බොරු කතා පියා සිත එක තැනක තියා ගන්නට බැහැ මගේ ඔයා ඔයලා දෙතොල් තියා මාමුව සනසවයි ඔයා මා ඔය උකුලේ හොවා ගන්නකෝ ආදරේ කියා. ඉතින් ඔයාලත් යාළුවොත් එක්ක ඉදි මෙහෙමද බොරු දේවල් කිය එක දේවල් වලට hina වෙවි. ඇත්තටම යාළුවොත් එක්ක ඉන්න කාලේ හරිම ෂෝක් නේද? අපි ගෙවල් වල ඉද්දි අපිට එක ප්‍රශ්න තියෙනවා, වගකීම් තියෙනවා. ඉතින් මේ දේවල් අර පොඩි වෙලාවකට හරි නිකන් නිදහස් වෙනවා කියලා මට දැනෙන්නේ. ඉතින් මං යාළුවොත් එක්ක ඉන්න ටික වෙලාව හරිම ආසයි. ඒ වෙලාව හරිම සතුටින් ගත කරන්න. මට ඉන්න යාළුවෝ සෙට් එක තමයි මේ. යාළුවෝ කිව්වර හැමෝම මගේ නංගිට මට වැඩිය බාලයි. මගේ යාළුවෝ මගේ ඉස්කෝලේ යාළුවෝ ගොඩක් අය ලංකාවේ නැහැ. යාළුවා එක රටවල් වල ඉන්නේ. ලංකාවේ ඉන්නේ බොහොම ටික දෙනයි කියන්නේ. දෙන්නේ 3 දෙනෙක් වගේ තමයි ලංකාවේ ඉන්නේ. ඉතින් මම මගේ දුක සැප බෙදා ගන්න ඉන්නේ මේ කට්ටිය. මම ඉතින් හරිම සතුටින් මෙයාලත් එක්ක ඉන්නේ. ඉතින් අපේ බර්ත්ඩේ එක මේ විදිහට තමයි ගෙවුනේ. ওই විදිහට අපි ඒ වෙලාවේ හරිම ජොලියෙන් සින්දු කියලා ඩාන්ස් කරලා කාලා බීලා ඉතින් ගෙවල් වලට ගියා. ඉතින් අද vlog එක ওই විදිහට තමයි ඉවර වෙන්නේ. මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා comment එකක් දාගෙන යන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye.